මම මේ වීඩියෝ එක රිවිව් කරන්න හිතුවේ මේ මයිකෝ කියලා බ්‍රෑන්ඩ් එකෙන් එන ජේම්ස් ටෝන් ටෙස්ටිං ටෝච් එක. අපි අරලා බලමු කොහොමද මේක එන්නේ, මොනවද තියෙන්නේ. ඒක බැටරි චාර්ජර් එක වෙනම එනවා. මේ වගේම ටෝච් එක වෙනම තියෙනවා. අපි ඉස්සෙල්ලා ටෝච් එක අරලා බලමු මොනවද ඒක ඇතුලේ තියෙන්නේ කියලා. මේ විදිහට තමයි තියෙන්නේ. මම හිතුවට වැඩිය පොඩි ටෝච් එක. ඕකේ, අපිට මේ පැත්තෙන් තියෙනවා ලයිට් නොසල් එක. ඊට පස්සේ ලයිට් ඇඩ්ජස්ට් කරන වීල් එක තියෙනවා මෙතන. අගේ මෙතන රූලර් එකක් තියෙනවා. මේකේ මොඩල් එක තමයි Gem 8 කියන එක. බලමු අනිත් මොනවද තියෙන්නේ කියලා. වොරන්ටි කාඩ් එක තියෙනවා. වගේම මේක ඇවිල්ලා තියෙනවා කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අනිත් බලපු ජෙම් ටෝච් වල කෝඩ් එකක් තිබුණේ නැහැ. මේක තියෙන එක නම් හොඳයි. කෝඩ් එකක් තියෙනවා. තව ඕරින්ග්ස් දෙකක් තියෙනවා රබර්. මම හිතන්නේ මේක ඇතුලේ අපි ගලව බලමු මේකේ කෝඩ් දෙන්නේ කියලා. මම හිතන්නේ බැටරි ඔල්රෙඩි දාලා ඉන්නේ. මම හිතන්නේ මෙතෙන්ට එන ඕරින්ග් එක වෙන්න ඕන. මැනුවල් එක තියෙනවා. ඒ වගේම මේක මම හිතන්නේ පවුච් එකක් වෙන්න ඕන. පවුච් එකකුත් තියෙනවා මේකට එක්ක ඇවිල්ලා. මේකේ ඩීටේල්ස් ටික මම දාන්නම් ස්ක්‍රීන්ෂොට් එකක්. මේකේ waterproof 2 meters. මතන ඒකයි අර රබර් ඕරින්ග්ස් තිබ්බේ. බැලුවේ මේකේ බැටරි ලයිෆ් එක කොහොමද කියලා බලමු. ටයිම් එක තියෙනවා 500 hours. and IPX8 waterproof එකක් තමයි මේකේ තියෙන්නේ. අපි ඔන් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේක ඔන් ඕෆ් වෙනම ස්විච් එකක් නැහැ. සාමාන්‍යයෙන් අපේ අනිත් ජේම්ස් ටෝන් ටෝච් වල වගේ. මේක USB C charger port එකක්. එතකොට කැලින්ම මම හිතන්නේ වෝල් ප්ලග් කරන එකක් නෙවෙයි.
මේ පැත්ත තියෙන USB A මම හිතන්නේ A වෙන්න ඕන. මේ පැත්ත තියෙන normal USB-C. ඒ වගේම charge එක සිංගල් බැටරි චාර්ජ් එකක් තමයි එන්නේ. මේකට කොහොමත් එන්නේ එක බැටරි එකයි ටෝච් එකත් එක්ක එක්ස්ට්‍රා බැටරි එකක් එන්නේ නැහැ. ප්‍රොටෙක්ටර් එකත් එක්ක ඇවිල්ලා තිබ්බේ. ඒක අයින් කරලා බලමු. මේ පැත්තට තියෙනවා ඕරිං එකක් water proof තියෙන නිසා මේක. එතකොට තව එක්ස්ට්‍රා දෙකක් එක තමයි ඇවිල්ලා තිබ්බේ. එතකොට මේක අපි කරකවන්න ඕන clockwise. එතකොට මේක එනවා පොඩි ක්ලික් සවුන්ඩ් එකක්. මේක එළිය ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මැක්සිමම් දැම්මම ගොඩක් එළියක් තියෙනවා. ඒක නම් මම හිතන්නේ හොඳයි. තමන්ට ඕන සමහර ඩේලයිට් තියෙන විදිය අනුව මේක ඇඩ්ජස්ට් කරගන්න තියෙන හොඳයි. ගොඩක් ටෝච් වල එන්නේ ඔප්ෂන්ස් දෙකක් වගේ තමයි. අපිට ඇත්තටම මෙතන මේ ජෙම්ස්ටෝන් එක ටෙස්ට් කරන චෙක් කරන ගමන්ම අපිට පුළුවන් ඒක මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න. මම හිතන්නේ ඒක නම් හොඳ ෆීචර් එකක්. හරියට ඇඩ්ජස්ට් කරගන්න. අපි සයිස් කම්පෙයාර් කරොත් අනිත් ටෝච් එකත් එක්ක මෙහෙම තමයි අපිට බලන්න පුළුවන් සයිස් එක. එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. නෙක්ස්ට් වීඩියෝ එකේ මම හිතනවා මේ ජෙම් ටෝච් එක අන්බොක්ස් කරන්න. එහෙනම් හම්බෙමු.